හොඳයි මම මේ කියන දේවල් බුද්ධිමත්ව assess කරන්න තේරුම් ගන්න. මොකද මම මේ එක sector එකකට focus කරන්නේ. නමුත් මගේ assessment එක අනුව forecast එක අනුව statistics අනුව explode වෙන්න, ඒ කියන්නේ migration වලට open වෙන හොඳ area එකක් කියලා තමයි මගේ අදහස. බලමු මේ sector එක මොකක්ද කියලා. මම මේ clip එකේදී ඔය කට්ටියට occupations උත් කියනවා. sector එක පාවිච්චි කරලා නෙමෙයි applications දාන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ occupations කියලා. හරි. ඒ occupations තමයි මෙන්න මේ categories යටතේ තියෙන occupations. අපේ website එකට ගිහිලා search එකක් දැම්මොත් 3 points test assessment report එකක් සහ occupation reports ලබා ගැනීමේ හැකියාව මෙන්න මේ link එකට ගිහිලා මෙහෙම search එකක් දැම්මොත් අපේ website එකෙන් ඔය කට්ටියට ඒක බලා ගන්න පුළුවන්. හොඳයි මම මේ occupations කාණ්ඩ වලට කඩලා තියෙනවා. construction management and professional roles, construction technicians and drafting for construction trade, additional construction occupations මේ regional Australia වලට migrate වෙන්න පුළුවන් occupations උත් තියෙනවා. ඊළඟ කියන්න යන occupations ඉතාමත්ම වැදගත් demand එකක් තියෙන occupations. තම ඉවර නෑ. තව occupations තියෙනවා. මේවා තමයි අපි කියන්නේ core construction trade occupations කියලා. හොඳයි. එහෙනම් අපි list එක බලමු. regional areas වලට මෙන්න මේ occupation important part එකක් තියෙනවා. මේ occupations වලට නම් කිව්වට පළියට ඔය කට්ටියට immigration වෙන්න පුළුවන්ද නැද්ද කියලා first step එක අර අපේ තියෙන report එක අරගෙන ඊළඟට points test assessment එකක් කරලා ඊළඟ step එක හොඳයි මම මේ කියන දේවල් බුද්ධිමත්ව assess කරන්න බුද්ධිමත්ව තේරුම් ගන්න. මොකද මම මේ එක sector එකකට focus කරන්නේ. නමුත් ඒ sector එක මගේ assessment එක අනුව forecast එක අනුව සහ statistics අනුව explode වෙන්න, ඒ කියන්නේ migration වලට open වෙන හොඳ area එකක් කියලා තමයි මගේ අදහස. හොඳයි අපි බලමු මේ sector එක මොකක්ද කියලා. නමුත් මම sector එක කිව්වට මම මේ clip එකේදී ඔය කට්ටියට occupations උත් කියනවා. මොකද sector එක පාවිච්චි කරලා නෙමෙයි applications දාන්නේ migration skilled occupation list එකේ තියෙන occupations, ඒ කියන්නේ නිපුණතා ලයිස්තුව බලලා occupation එකක් nominate කරන්න ඕනේ. එහෙනම් අපි බලමු මොනවද මේ occupations කියලා. හරි. ඒ occupations තමයි මෙන්න මේ categories යටතේ තියෙන occupations. ඒ වගේම තමයි අපේ website එකට ගිහිලා search එකක් දැම්මොත් මේ occupations, ඒ occupation වලට tasks සහ skill level සහ assessing bodies ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම free points test assessment report එකක් සහ occupation reports ලබා ගැනීමේ හැකියාව මෙන්න මේ link එකට ගිහිලා මෙහෙම search එකක් දැම්මොත් අපේ website එකෙන් ඔය කට්ටියට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපෙන් advice එකක් අවශ්‍ය නම් advice ගන්න විදිහත් මෙන්න මේ link එකට ගිහිලා appointment එකක් දාලා book කරන්න පුළුවන්. වෙන විදි වලින් කොච්චර ප්‍රශ්න ඇහුවත් මට හරියට assess කරගන්නවත් උත්තර දෙන්න වෙලාවකුත් නැහැ. ඒක අපේ standard එකක් නෙමෙයි. එහෙනම් අපි බලමු මොනවද අර occupations කියලා. හොඳයි මම මේ occupations කාණ්ඩ වලට කඩලා තියෙනවා. construction management and professional roles, skilled migration වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම construction technicians and drafting roles හැටියටත් බෙදලා තියෙනවා. ඒ වගේම core construction trade, ඒ කියන්නේ highly common skilled migration occupations හැටියටත් බෙදලා තියෙනවා. additional construction occupations මේ regional Australia වලට migrate වෙන්න පුළුවන් occupations උත් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු construction management and professional roles මොනවද කියලා. construction project manager, engineering manager, architect, landscape architect, surveyor, civil engineer, geotechnical engineer, quantity surveyor, structural engineers, transport engineer, electrical engineer, mechanical engineers. නමුත් මේ occupations වලට අමතරව මේ මම ඊළඟ කියන්න යන occupations ඉතාමත්ම වැදගත් demand එකක් තියෙන occupations. ඒවා තමයි civil engineering draftsperson කියන occupation එකයි civil engineering technician කියන occupation එකයි. මතක් කරලා අපේ website එකට ගිහිල්ලා occupation එක තෝරා අරගෙන මෙන්න මේ link එකෙන් search එකක් දාලා බලන්න මෙන්න මේ දාලා තියෙන tasks ටික උඹලෝ කරනවද කියලා. එහෙම කරනවා නම් අපේ site එකේ තියෙන free report එකක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ submission එක submit කරන්න. ඒ කරලා අපේ advice එකක් අරගෙන assessment එකක් කරලා ඔය කට්ටියට යන්න පුළුවන් මාර්ගයක් අපි හොයාගත්තොත් එතන ඉඳලා අපි migration application එකේ වැඩ පටන් ගමු. තම ඉවර නෑ. තව occupations තියෙනවා. මේවා තමයි අපි කියන්නේ core construction trade occupations කියලා. හොඳයි. එහෙනම් අපි list එක බලමු. bricklayer, stone mason, carpenter and joiner, carpenter, joiner, painter, glazier, plasterer, wall and floor tiler, air conditioning and mechanical service plumber, drainer, gas fitter, electrician general, electrician special class, lift mechanic, air conditioning and refrigeration mechanic, technical cable jointer, cabinet maker. ඒ වගේම regional areas වලට මෙන්න මේ occupations. නමුත් හුඟක් වෙලාවට මේ occupations වලට නම් employee sponsorship එකක් තියන්නත් අවශ්‍ය වෙයි. එහෙම නැතුව state sponsorship එකක් නම් ලබා ගන්නත් පුළුවන් වෙයි. project builder, construction estimators, floor finisher. මෙතන පොඩි important part එකක් තියෙනවා. මේ occupations වලට නම් කිව්වට පළියට ඔය කට්ටියට ඉමිග්‍රේෂන් වෙන්න පුළුවන්ද නැද්ද කියලා බලා ගන්න බෑ. නමුත් මේක තමයි first step එක. අර අපේ තියෙන report එක අරගෙන ඊළඟට points test assessment එකක් කරලා
ස්කිල්ස් ඇසෙස්මන්ට් එකක් අවශ්‍ය නම් ඒ ස්කිල් ඇසෙස්මන්ට් වලට අවශ්‍ය කාරණා තියෙනවා නම් විතරක් ඉන්ටර්විව් කරලා හරියට ඇඩ්වයිස් අරගෙන ඊළඟ ස්ටෙප් එක පටන් ගන්න කියලා තමයි මගේ ඇඩ්වයිස් එක. හොඳයි. මේ වගේ ඉන්ෆර්මේෂන් සහ ටිප්ස් දැනගන්න අවශ්‍ය නම් අපේ සෝෂල් මීඩියා channels වලට ගිහිල්ලා subscribe කරලා like එකකුත් දාගෙන යන්න. ඊළඟ ක්ලිප් එකෙන් හම්බ වෙමු.